හිතන්න ලෝකයේ තියෙන හැම සැප සම්පත්ම උරුම වෙලා හිටපු කුමාරයෙක් ඒ හැම දෙයක්ම අතහරින තීරණය කරනවා. අද අපි කතා කරන්නේ ඒ ඇදහිය නොහැකි ගමන ගැනයි. කෙනෙක් Tamanට අයිති හැම දෙයක්ම අතහැරලා සත්‍ය හොයාගෙන යන්න පෙළඹෙන්නේයි. අපි ඒ ගමනේ අහුමුළු ටිකින් ටිට දික හරිමු. අපි මේ කතාව පටන් ගන්නේ හරිම ලස්සන. ඒ වගේම හරිම ගැඹුරු අර්ථයක් තියෙන සංකේතයකින්. නෙළුම් මල. මඩේ පිපුණත් මඩ ගෑවෙන්නේ නැතුව උඩටම ඇවිත් ලස්සනට පිපෙනවා වගේ මේ කතාවත් කියන්නේ ලෞකික සැප සම්පත් මැද්දේ ඉඳලම ඒ සියල්ල ඉක්මවා ගිය ආධ්‍යාත්මික පිබිදීමක් ගැනයි. ඉතින් මේ තමයි මේ මුළු කතාවේම තියෙන ලොකුම ප්‍රශ්නය. සිද්ධාර්ථ කුමාරගේ මේ ගවේෂණය පුරාම අපේ හිතේ රැඳෙන කුතුහලය. ඇත්තටම මොකද්ද කෙනෙක්ව මෙම තීරණයකට පොළඹවන්නේ? අපි දැන් ඒකට උත්තර හොයාගෙන යමු. හොඳයි. මුලින්ම අපි බලමු සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ මොන වගේ පරිසරයකද කියලා. ඒක ඇත්තටම දුකක් කරදරයක් කියන කිසිම දෙයක් එතුමාගේ ඇහැ ගැටින්නේ නැති වෙන්න හරිම පරිස්සමින් හදපු ලෝකයක්. එතුමාගේ ජීවිතය ඇත්තටම සුඛෝපභෝගී එක. සුද්ධෝදන රජතුමාගේ එකම පුතා. හිතන්නකෝ එතුමාට ඍතු තුනටම වෙන වෙනම මාලිගා තුනක් තිබුණා. රම්‍ය, සුරම්‍ය සහ සුභකය. වයස අවුරුදු 16 දී ලස්සන යශෝදරා දේවියව විවාහ කරගත්තා. ඒ විතරක් නෙවෙයි මාලිගාවේ සේවකයන්ට පවා හරිම කරුණාවෙන් සලකපු කෙනෙක්. මේ තමයි එතුමා අන්තිමේදී අතහරින්න තීරණය කරපු ඒ පරිපූර්ණ ලෝකය. ඉතින් මේ මාලිගාවේ එකම විදිහේ ජීවිතයට කොටු වෙලා ඉන්නකොට කුමාරයාට හිතුණා මාලිගාවෙන් එහා තියෙන ලෝකෙ මොන වගේද කියලා බලන්න. අන්න ඒ කුතුහලය තමයි එතුමාගේ ජීවිතය සදාහටම වෙනස් කරපු ගමනක ආරම්භය වුණේ. මෙන්න මේ හමුවීම් හතර තමයි එතුමා හදාගෙන හිටපු ඒ පරිපූර්ණ ලෝකීය කියන සංකල්පය සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මේ. හරියට අපි කවුරු හරි ජීවිතේ පළවෙනි වතාවට දුක, ලෙඩ රෝග, මරණය කියන දේවල් ඇස් දෙකින්ම දකිනවා වගේ. මුලින්ම වයසට ගියපු මිනිස්සෙක්ව දැකලා තේරුම් ගත්ත Tamanටත් වයසට යනවා කියලා. ඊට පස්සේ ලෙඩ වෙච්ච කෙනෙක්ව දැකලා තේරුම් ගත්තා Tamanටත් ලෙඩ වෙන්න පුළුවන් කියලා. ඊළඟට මල සිරුරක් දැකලා මරණය කාටත් පොදු දෙයක් බව තේරුම් ගත්තා. හැබැයි අන්තිමට මේ හැම දුකකින්ම මිදෙන්න පාරක් හොයන ශාන්ත තාපසයෙක්ව දැක්කම එතුමාගේ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා. මේක හරිම තීරණාත්මක මොහොතක්. සාමාන්‍යයෙන් පුතෙක් ඉපදෙනවා කියන්නේ ලොකු සතුටක්නේ. ඒත් ජීවිතයේ ඇත්ත ස්වභාවය දැකපු කුමාරයාට හිතුනේ රාහුලෙක් ඉපදුනා මට බන්ධනයක් ඇති වුණා කියලායි. මේකෙන්ම අපිට පේනවා එතුමාගේ හිතේ තිබුණු අදිෂ්ඨානය කොයිතරම් ප්‍රබලද කියලා. ඉතින් මේ හැම අත්දැකීමකින්ම පස්සේ කුමාරයා ගන්නවා ජීවිතයේ ලොකුම තීරණය. පිළිතුරු හොයාගෙන යන්න. තමන්ගේ මේ සැපවත් ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැරින්න ගන්නේ අමාරු තීරණය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. මහා විනිශ්ක්‍රමණය කියන්නේ නිකම්ම gederin යනවා වගේ දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. වයස 29 දී ඇසළ පුන් පෝය දවසක තමන්ට උරුම රජකම, සැප සම්පත්, ආදරණීය බිරිඳ, අලුත් ඉපදුණු පුංචි පුතා මේ හැම දෙයක්ම අතහැරලා ලෝකේටම යහපතක් කරන්න යන දැලැන්තම කැපකිරීමක්. මේ දර්ශනයේ ඒ මොහොතේ තියෙන හැඟින්බර බව අපිට හොඳටම දැනෙනවා. එතුමාට හිතුණා තමන්ගේ පුතාව අතට අරගෙන තුරුළු කරගන්න. ඒත් යශෝදරා දේවිය ඇහුරුනොත් තමන්ගේ ගමනට ඒක බාධාවක් වෙයි කියලා හිතලා ඒ ආසාවත් හිතේම තද කරගෙන එතනින් පිටත් වුණා. හිතන්න ඒ කැපකිරීමේ ගැඹුර. මෙතනින් පටන් ගන්නේ සිද්ධාර්ථ තවුසානන්ගේ අවුරුදු 6ක් පුරා දිවෙන දීර්ඝ ගවේෂණය. මේ කාලය පුරාවටම තිබුණේ දැඩි හික්මවීමක් සහ නොනවතින දැනුම සෙවීමක් විතරයි. මේ දීර්ඝ ගමනේදී එතුමාගේ කැපවීම නම් පුදුමයි. මුලින්ම ආලාර කාලාම උද්දකරාම පුත්තවභේ ඒ කාලේ හිටපු දක්ෂම ගුරුවරුන් ළඟට ගිහින් ශිල්ප ඉගෙන ගත්තා. ඒ දේවල් වලින් Taman හොයන ඇත්ත උත්තරේ ලැබෙන්නේ නැහැ කියලා එතුමාට තේරුණා. ඊට පස්සේ තමයි පස්වග තවුසන් එක එකතු වෙලා අවුරුදු ගාණක් ශරීරයට දුක් දෙමින් දුෂ්කර ක්‍රියාවේ නිරත වුණේ. හැබැයි අන්තිමේදී ඒ පාරත් වැරදි කියලා එතුමා තේරුම් ගත්තා. එතුමාගේ මේ ආත්ම දමනයේ කොච්චර දරුණු වුණාද කියනවා නම් කෑම බීම අඩු වෙලා ශරීරයේ ඇටසැකිලක් වගේ කෙට්ටු වෙලා දුර්වලකමට ක්ලාන්ත වෙලා වැටුණ අවස්ථා පවා තිබුණා. එතුමා මේ මාර්ගයේ යන්න පුළුවන් උපරිම දුර ගියා. මේ රූපේ දිහා බැලුවම ඒ ගවේෂණයේ ශාරීරික පීඩනය මොන වගේද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් එතුමාගේ ගැඹුරු අවබෝධයත් සංකේතවත් වෙනවා. ඒ තමයි මේ වගේ අන්තගාමී පාරකින් කවදාවත් ඇත්ත හොයාගන්න බෑ කියන එක. මෙන්න මේක තමයි එතුමාගේ ගමනේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍ය. අන්ත දෙකම අතහැරියට පස්සේ අලුත් අවබෝධයක් අලුත් පාරක් පෑදෙන්න පටන් ගත්ත මොහොත.
මෙතනදී එතුමාට ලැබුණු ලොකුම අවබෝධය තමයි මධ්‍යම ප්‍රතිපදාව. සරලවම කිව්වොත් ඒක අන්ත දෙකක් අතෑරීමක්. එක අන්තයක් තමයි කාම සැප සම්පත් වලම ගිලීලා ඉන්න එක. ඒකට කියනවා කාම සුඛල්ලිකා නියෝගය කියලා. අනිත් අන්තය තමයි ශරීරයට පුරුවන් තරම් දුක් දෙන එක. ඒකට කියනවා අතකිලමතා නියෝගය කියලා. ඉතින් මේ අන්ත දෙකම අතහැරපු සමබර පාර තමයි එතුමා හොයාගත්තේ. ඉතින් ඒ අවසන් අදිෂ්ඨානයට කලින් සිද්ධිදාමේ දිගහැරුණේ මෙහෙමයි. දුෂ්කර ක්‍රියාව අතහැරපු ගමන් පස්වග තවුසන් එතුමාව දාලා ගියා. ඊට පස්සේ සුජාතා සිටුදියණිය පූජා කරපු කිරිපිටු දාණයෙන් ශරීරයට ශක්තිය ලබාගෙන වයස අවුරුදු 35 දී බෝගහක් මුලට ගිහින් බුදු වෙනකම් මම මේ අසුනේ නැගිටින්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකින් භාවනා කරන්න පටන් ගත්තා. අවසානයේ වෙසක් පුන් පොහෝ දවසක එතුමා දුක සහ දුකින් මිදීමේ මාර්ගය කියන පරම සත්‍ය අවබෝධ කරගනිමින් බුද්ධත්වයට පත් වුණා. අන්න එදා ඉඳන් තමයි උන්වහන්සේව බුද්ධ නැත්නම් අවදිව තැනැත්තා කියලා හඳුන්වන්න පටන් ගත්තේ. ඉතින් මේ අවුරුදු දහස් ගාණක් පරණ කතාව අද අපිට අදාළ වෙන්නේ කොහොමද? මේක නොස්සලෙන අදිෂ්ඨානයකින් සහ නුවණකින් ජීවිතේන ඕලම අභියෝගයකට මුහුණ දෙන්න අපිට කියා දෙන හොඳම ආදර්ශයක්. අපි මේ විග්‍රහය අවසන් කරමු ටිකක් ගෙබුරට හිතන්න ඕන ප්‍රශ්නයකින්. අධික සපයයි අධික පීඩනයයි අතර සමබරතාවයක්. ඒ කියන්නේ මැදමාවතක්. අපේ එදිනදා ජීවිතේට, අපි කරන වැඩවලට, අපේ සම්බන්ධතාවලට හොයාගන්නේ කොහමද? බුදුන් වහන්සේගේ මේ ගමනෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් පාඩම් මොනවාද කියලා අපි හැමෝම ටිකක් හිතලා බලමු.